කොච්චර දවස්ද මම මේ කැලේ පාර දිහා බලන් ඉන්නේ. කවුරුත් මාව නිදහස් කරන්න එන්නේ නැහැ. කවුරුත් මට උදව් කරන්න එන්නේ නැහැ. හදිසියේ කවුරු හරි ආවොත් බය වෙලා දුවලා යන්න හදනවා. එතකොට කේන්ති ගිහින් මාත් උන්ගේ බෙල්ල මිරිකලා දානවා. ඒ බයට තවත් කවුරුත් එන්නේ නැහැ. ඒත් මාව නිදහස් නොකර කාටවත් මේ පාරෙන් යන්න හම්බෙන්නේ නැහැ. මගේ ඇහැ ගලොප් පළිය මං අනිවාර්යෙන්ම ගන්නවා. ගොඩාක් ඉස්සර කොස්ගහ කියන ගමේ ගොඩාක් බිය නැති සුබෝධ කියලා කෙනෙක් ජීවත් වුණා. ගමේ හැමෝම සුබෝධට ගොඩාක් ආදරය කළා. දවස තිස්සේ කෙතන මෙච්චර වැඩ කරලත් වැඩ ඉවරයක් වෙන්නේ නෑනේ. උයලා ඉවර වෙද්දී පිඟන් හොදන්න තියෙනවා. පිඟන් හොදලා ඉවර වෙද්දී රෙදි හොදන්න තියෙනවා. දිනපතාම හොදපු රෙදි අඳින්නේ කවුද? එකම රෙද්ද දවස් දෙක තුනක් ඇඳුවොත් මොකද වෙන්නේ? මට අමාරුවෙන් හොදන්න වෙන්නේ නෑනේ. අද තමයි අන්තිම දවස. මෙතනින් එහාට මට රෙදි හොදන්න බෑ. එයාගේ රෙද්ද එයාම හොද ගන්න. එතකොට තේරෙයි මෙයාලට. අපොයි අම්මෝ මේ මොකක්ද? බලද්දි නම් පේන්නේ යක්ෂණියක්ගේ කොණ්ඩයක් පාවෙනවා වගේ. වතුරට බැස්ස ගමන් මාව ඇදලා ගනි. පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ වතුරේ ඉන්න යක්ෂණියෝ මිනිසුන්ව වතුර යටට ඇදලා අරන් ලේ බීලා මරලා දානවා කියලා. මම යනවා මෙතනින්. ඇයි ඔයා මේ විදිහට දුවන්නේ? මොනවා කියන්නද අයියේ? පොකුණ ළඟට ගියා රෙද්දි හොදන්න. ගිහින් බලද්දී යක්ෂණියගේ කොණ්ඩයක් පාවෙනවා. බයටම ගෙදර යනවා. එහෙනම් එකපාරක් බලන්නම වෙනවා. ඔයාට ඕන දෙයක් කරගන්න මං යනවා. අකාලේ යක්ෂණියක් අතින් මැරෙන්න මට ඕනේ නෑ. මොකද උනේ? ඔයාලා මොනව ගැනද මෙච්චර කතා කරන්නේ? රෝහිණී කිව්වා පොකුණේ යක්ෂණියෙක්ගේ කොණ්ඩයක් පාවෙනවා දැක්ක කියලා. මොනවා කියනවද? මගේ කතාව විශ්වාස නැත්තම් ඔයාලා ගිහින් බලන්න. මං ගෙදර යනවා. බයිට මට උනත් හැදෙන්න වගේ. සුරාජ්ජයියේ යමු අපි දෙන්න ගිහින් බලමු. ඇත්තටම මොකද උනේ කියලා. හරි යමු. ඇත්තමනේ කොච්චර දිග කොණ්ඩයක්ද? මිනිහෙක්ගේ කොණ්ඩයක් මෙච්චර දිග වෙන්නේ නැහනේ. ඒ කියන්නේ රෝහිණී බොරු නෙමෙයි කියලා තියෙන්නේ. මේ දැම්ම හැමෝටම කියන්න වෙනවා. නැත්තම් කවුරු හරි වැරදිලවත් පොකුණට බැස්සොත් මේ යක්ෂණී එයාව එකපාරටම වතුර යටට ඇදලා ගනී. ඔව් හරියටම හරි. දැන්ම ගිහින් ගමේ හැමෝටම ආරංචිය දෙමු. ටික වෙලාවක් යද්දී පොකුණ ළඟ මුළු ගමම ඇවිත් රොක්කුණා. ඒ වගේම ඕන් අතර නොදන්නා බයක් ඇති වුණා. අහන්න හාමු මහත්තයා ඇවිත් එයාට බලන්න ඉඩ දෙන්න. හාමු මහත්තයා ඔයා ආවද? ගමේ මෙච්චර ලොකු දෙයක් වෙලා තියද්දි මට නැවිත් ඉන්න පුළුවන්ද? කෝ බලන්න මොකක්ද උනේ කියලා. ඔයාලයි මෙච්චර බය වෙන්නේ? හාමු මහත්තයා අර බලන්න පොකුණ මැද කොච්චර දිග කොණ්ඩයක් පාවෙනවද කියලා. අපිට හිතෙන්නේ මේක යක්ෂණියක්ගේ හරි පෙරේතෙක්ගේ හරි කියලා. මොකද කිසිම මනුස්සයෙක්ට මෙහෙම වතුර ඇතුලේ එක තැනක ඉන්න බැහැනේ. හරි කතාව. ඒත් මේක විසඳන්නේ කවුද? අනික ඇත්තටම මේ කවුද කියලාවත් අපිට තේරෙන්නේ නැහැනේ. ඔයාට අපේ සුබෝධ අයියා අමතක වුණාද? එයා ඇරෙන්න මේ ගමේ වෙන කාටවත් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. හරියට හරි කතාව. සුරාජ් දැම්ම සුබෝධ ළඟට යන්න. එයාව එක්කගෙන එන්න. හොඳමයි හාමු මහත්තයා. කොච්චර වෙලා ඉඳන්ද වඩලා ඉන්නේ? තාම කෑම ටිකක් දුන්නේ නැහැනේ. මං ගැන ඔයාලා චුට්ටක්වත් අනුකම්පාව නැද්ද? අනුකම්පාව? ඒකත් ඔයාට අනුකම්පා කරන්න ඔයා මොනව කරනවටද? දවස් 30 අනිත් අයට උදව් කර කර ඇවිදිනවා. තමන්ගේ පවුල ගැන කිසිම වගකීමක් තියෙනවද? හම්බ කරලා මොනවද ගෙනල්ලා තියෙන්නේ? මට ඔයා ගැන අනුකම්පා හිතෙන්න. මිනිස්සුන්ට උදව් කරන එක නරක දෙයක්ද? නරක නැහැ. ඒ තමන්ගේ පවුල ගැන නොහිතා අනිත් අයට උදව් කරන්නේ අනේක නරකයි. ඉස්සෙල්ලා තමන්ගේ දේ ගැන හිතන්න ඕනේ නේද? ඔව් මමත් හිතන්නේ ඒකමයි. ඒක හිතන හින්දාමයි මම අනිත් අයට උදව් කරන්නේ.
ඔයා ඔය විකාර කතා කියන මගේ කේන්තිය තවත් වැඩි කරන්න හදන්න එපා. බලන්න කුසුමි, මම මිනිස්සුන්ට උදව් කරන එකෙන් දැනට මට කිසිම සෙතක් නොවුනත් කවදා හරි දවසක බලන්නකො මට ඒකේ ප්‍රතිඵල ලැබෙයි. හොඳ මිනිස්සුන්ව දෙවියන් වහන්සේ කවදාවත් අසරණ කරන්නේ නැහැ. ඇති. මට ඔය කතා කියන්න ඕනේ නැහැ. ගෙදර උයන්න මුකුත් නැහැ. කැවිලි ටිකක් තියෙනවා. ඒක ගෙනල්ලා දෙන්නම්. ඒක හපාගෙන වැඩට යන්න. වැඩ කරලා බඩු ටිකක් ගේන්න. අද නම් අනිත් අයට උදව් කරන්න යන්න එපා. ඒක හරි දෙන්නකෝ. සුබෝදයියේ ඉක්මනට යමු. හාම් මහත්තයා දැන් ඔයාට එන්න කිව්වා. නෑ යා දැන් කොහෙවත් යන්නේ නෑ. කාලා වැඩට යයි. නෑ කුසුමි, සුබෝදය ආවේ නැත්තම් හරියන්නේ නැහැ. සුබෝදය යන්නම ඕනේ. මොකද උනේ කියලා මට පැහැදිලි කරන්න. පොකුණේ යක්ෂණියගේ කොණ්ඩයක් පාවෙනවා. ඔයා ඇරෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න කාටවත් බෑ. ඒකයි හාම් මහත්තයා දැම්ම ඔයාට එන්න කිව්වේ. ප්‍රශ්නයක් වුණ පළියට දැන්ම කතා කළාට විසඳන්න වෙන මිනිස්සු නැද්ද? එයාට වැඩ තියෙනවා. හාමු මහත්තයාට ගිහින් කියන්න එයාට එන්න බෑ කියලා. අපොයි කුසුමි, මොනවද මේ පටන් ගත්තේ? ගමේ මිනිස්සුන්ට විපතක් වුණා මෙහෙම කරන්න හොඳද? යමු මල්ලිලා. මේ මිනිස්සයා කවදාවත් මගේ කතාවක් අහන්නේ නැහැ. එන්නකො අද ගෙදර හොඳ වැඩක් කරන්න. මෙන්න සුබෝධ ඇවිත්. එන්න පුතා. සුබෝධ බලන්න අර පොකුණ මැද යක්ෂණියගේ කොණ්ඩයක් පාවෙනවා. හාමු මහත්තයා, ගමේ අනිත් මිනිස්සුන්ට වගේ ඔයාටත් පිස්සු හැදිලාද කියන්නකෝ. කෝ පෙන්නන්න මෙච්චර පිස්සු යක්ෂණිය කවුද කියලා. ඒ කියන්නේ ඔයා මොකක්ද කියන්න හදන්නේ? මම කියන්න හදන්නේ ඔයා කවදාරි අහලා තියෙනවද දවල් කාලේ යක්ෂණියෝ මෙහෙම කොණ්ඩ පාවෙන්න ඇරලා මිනිස්සුන්ට පෙන්නනවා කියලා. අනික මෙච්චර පිරිසක් ඉස්සරහා යක්ෂණියක් මෙහෙම ඉදීද? එහෙනම් මේක වෙන මොකක් හරි දෙයක්ද? වෙන මොකක් හරි දෙයක්ද කියලා මම බලන්නම්කෝ. සුබෝදය පරිස්සමෙන් හොඳේ. මේ බලන්න ඔයාලා හැමෝම මේක බොරු කොණ්ඩයක්. මේ අත්තක පැටලෙවිලා තිබිලා තියෙන්නේ. ඔයාලා හිතුවා යක්ෂණියගේ කොණ්ඩයක් කියලා නේද? ඒක හරි. ඒත් මෙච්චර ලොකු කුත්තිම කොණ්ඩයක් මෙතෙන්ට ආවේ කොහොමද? හාමු මහත්තයා, ටික දවසකට කලින් ගමේ උත්සවයක් තිබ්බ මතකද? ඒ උත්සවයේ කෘත්‍රිම කොණ්ඩ විකුණන්න තිබුණා. කවුරු හරි අරගෙන පස්සේ පාවිච්චි කරන්න බැරුව මෙතනට විසි කරන්න ඇති. ඒක වෙන්න ඇති. පොඩි කොණ්ඩ කෑල්ලකට අපි කොච්චර බය වුණාද? ඇත්ත සුබෝදයේ, ඔයා හොඳ වෙලාවට ඇවිත් අපිව බේරගත්තේ. නැත්තම් පොකුණ ළඟට කවුරුත් එන එකක් නැහැ බයට. හරි. දැන් හැමෝගෙම බය නැති වුණා. සැකේ දිරු වුණා. දැන් හැමෝම තමන්ගේ ගෙවල් වලට යන්න. අද වැඩට යන්න වෙලාවත් ඉවර වුණා. අනිත් පැත්තෙන් කුසුමි අද මං එක ගොඩක් කේන්තියෙන් ඉන්නේ. දැම්ම ගෙදර යන්න බෑ. කඩමණ්ඩේ පැත්තට වෙලා වාඩිලා ඉන්නවා. ඊට පස්සේ හැන්දෑව ගෙදර යනවා. එතකොට කුසුමිගේ කේන්තියක් ටිකක් අඩු වෙයිනේ. දවසම ගෙවිලා රැය වුණා. තාම ගෙදර එන පාටක් නැහැ. එයිනේ කීයට හරියද? තවත් කේන්ති ගන්න එපා නෝනේ. මෙන්න මම ආවා. ආවද? මොකද බැඳගත්ත මන්ද මෙයාම. තාත්තා මාව බන්දර දුන්නේ කාටද කියලා දැනගෙන හිටියානම්. ඒක දැනගෙන හිටියානම් මාව ඔළුවේ තියාගෙන නටයි. දැන් කතාන්නකොට කෑම ටිකක් දෙන්න. දවස් 20 බඩට මුකුත් වැටුනේ නැහැ. ඇයි ගමයට උදව් කරන්න ගියේ? එයාලා කන්න දුන්නේ නැද්ද? මම හිතුවේ එයාලට කන්න දීලා තව දවස් 7කට කෑමක් දීලා ඉවයි කියලා. බලද්දී ඔයා හිස් අතින් නැවිත් තියෙන්නේ. හරි. මම වාගේ කෑම කන්නේ නැහැ. මෙච්චර කතා අහන්න ඕනද මම? කේන්ති ගත්තට වැඩක් නැහැ. හැමදාම වගේ කේන්ති අරන් නිදාගත්තම මම කන දෙයි කියලා හිතන්න එපා. ඔව් දෙන්න ඕනේ නැහැ. මම වාගේ බත් කන්නේ නැහැ. කුසුමි නම් හරිම දුෂ්ටයි. මට කන්න දුන්නේ නැහැනේ. මෙතනින් එහාට මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ වගේ. ඉස්සෙල්ලා තමන්ගේ වැඩ කරලා පස්සේ අනිත් අයට උදව් කරන්න යන්න ඕනේ. ඒත් කාට හරි විපතක් වුණාම මට නිකන් ඉන්න බෑනේ. ගමේ එක පාරටම කොලරා රෝගය පැතිරෙන්න පටන් ගත්තා. ඒකෙන් සෑහෙන්න පිරිසක් මිය ගියා.
ලාල් දැම්මගෙන් එද මහත්තව එක්කගෙන එන්න. එයා මොන්න ප්‍රතිකාර දෙන්න කියලා මට දැනගන්න ඕනේ. මෙච්චර මිනිස්සු මැරෙන්නේ ඇයි? එයාට පාරක් ගානේ මම කිව්වා හැමෝටම නිවැරදි ප්‍රතිකාර කරන්න කියලා. හොඳමයි හවුම් මහත්තයා. වෙද මහත්තයා හවුම් මහත්තයා ඔයාට දැම්ම එන්න කිව්වා. වෙද මහත්තයා ආව නේද එහෙනම්? ඔයා කැඳෙව්වාම මට නොඇවිත් ඉන්න පුළුවන්ද? කියන්න හවුම් මහත්තයා ඇයි මට කතා කළේ? මම ඔයාට කිව්ව නේද ගමේ මිනිස්සුන්ට කිසිම හානියක් වෙන්න දෙන්න එපා කියලා. ඒත් කොරාවෙන් මෙච්චර මිනිස්සු මැරෙන්නේ ඇයි? ප්‍රතිකාර කරන්න නැතුව ඔයා මොනවද කරන්නේ? හවුම් මහත්තයා මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඇත්තටම මේක කොච්චර දුරට පැතිරෙයිද කියනවා නම් මට පාලනය කරගන්න බැහැ. අනික මම එච්චර ලොකු අත්දැකීම් තියෙන වෙද මහත්තයෙක් නෙමෙයි. ගමේ දැන් තියෙන තත්ත්වයට ලොකු වෙද මහත්තයෙක් ඕනේ. එයාට ලොකුම දැනුමක් තියෙන්නත් ඕනේ, අත්දැකීම් තියෙන්නත් ඕනේ. ඇයි මෙහෙම අකරතැබ්බ වෙලාවක කොහෙන්ද මම වෙද මහත්තයෙක් හොයන්නේ? අපේ ගම එහා පැත්තේ කැලේ පහු කරලා තියෙන අර දෙල්ගහවත්ත ගමේ හොඳ වැඩෙක් වෙන ලොකු වෙද මහත්තයෙක් ඉන්නවා. කොහොම හරි වසංගතය ගැන එයාට ආරංචි වුණොත් එයා අනිවාර්යයෙන්ම එයි. දෙල්ගහවත්ත? ඔයා දන්නේ නැද්ද දෙල්ගහවත්ත අනෙක ලේසි නෑ කියලා? ඒ කැලේ පහු කරන්න කාටවත් බැහැ. ඔව් මම ඒක දන්නවා. ඒත් මීට අමතරව වෙන කිසිම විසඳුමක් නැහැ. නිකන් ඉඳගෙන මිනිස්සු මරණ හැටි බලන් ඉන්න ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැති වෙයි. අපේ සුබෝධ අයියට එකපාරක් කියලා බලමුද? මම දැනව මේ කතාව සුබෝධට කියන්නේ කොහොමද? කොහොමත් හැම අවදානම් වැඩක්ම කරන්නේ සුබෝධ. ඒ වුණාට මෙහෙම වැඩක් මම කොහොමද එයාට දෙන්නේ? ඔයා සුබෝධට එකපාරක් කියලා බලන්න. එයා කැමති වුණොත් උනාවේ, නැත්තම් ඕනේ නැහැ. ඔයාලා මෙච්චර කියන එකේ ගිහින් සුබෝධට එන්න කියන්න. මොකද උනේ? බත් කන්නේ නැතුව මෙහෙම බලන්නේ ඇයි? වටපිටාය මොනවද වෙන්නේ කියලා පේන්නේ නැද්ද? මොකොත් හිතට අල්ලන්නේ නැහැ. උදේ කොච්චර මිනිස්සු පිරිසක් මරුණාද? මේවා දැකලා හිතට සැනසීමක් තියෙනවද? ඔයා ඕවා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. වෙන කවුරු එක්කවත් වැඩි කතා බහ කරන්න යන්න එපා. මමත් වටපිටාවේ අයිට කිව්වා මේ ගෙදර අහලකටවත් එන්න එපා කියලා. ඔයාගේ හිත මෙච්චර තද ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. සුබෝධ අයියේ ඔයා ගෙදර ඉන්නවද? අන්න ආවා. මං බයෙන් හිටියේ ඕක තමයි. ඔයා එක වචනයක්වත් කතා කරන්න එපා. මං එළියට ගිහින් කියන්නම් ඕවා නැහැ කියලා. මේ හාමු මහත්තයාගේ ලාල් හාමු මහත්තයාට ගිහින් කියන්න එයා ගෙදර නැහැ කියලා. එයා ආවාම හාමු මහත්තයාව හම්බ වෙන්න කියන්නකෝ. එයාගෙන් එච්චරට මොනවද වෙන්න ඕනේ? අර කොරරා රෝගය ගැන ටිකක් කතා කරන්න. මෙන්න මම ඉන්නවා. යමු. ඔයා අදන් මගේ කතාව අහන්නේ නැතුව යන්න මෙවනවද? මේ මගේ කුසුමක පිස්සු කතා ගැන ඔයා ආයේ කාටවත් කියන්න එපා. තේරෙනවනේ ගැහණු අයගේ හැටි. හරි අයියේ මම මුකුත් කියන්නේ නැහැ. සුබෝධ ඔයා ආවද? මොකද උනේ හවුම් මහත්තයා? ඇයි මට කතා කරේ? මම කියන්නේ මේ අපේ වෙදකම දැන් වැඩ කරන්නේ නැහැ. පළපුරුදු වෙද මහත්තයෙක් ඕනේ. ඒ වෙද මහත්තයා ඉන්නේ දෙල්ගහවත්ත ගමේ. ඔයා ගිහින් එයාව එක්කගෙන එන්න ඕනේ. හරි මම එක්කගෙන එන්නම්. ඕක ඔච්චර හිතන්න දෙයක්ද? ඒත් ඒ කැලේ මැදින් යන්න වෙනවනේ. ඒ කැලේ ඉන්නවා තනි ඇහැක් තියෙන යක්ෂණියක්. ඒකේ කතාව ඔයා දන්නවද? ඔවා මම බලාගන්නම්. ඔයා ඕවා ගැන හිතන්න ඕනේ නෑ. මම දැන්ම පිටත් වෙනවා. ලාල් ඔයා මගේ කුසුමිට කියන්න මම එන්න පරක්කු වෙයි කියලා. වැඩකට එළියට ගියා කියන්නකෝ. හරි. කොච්චර කාලෙකට පස්සේද මනුස්සේ? ගොඩක් කාලෙකට පස්සේ මේ පාරේ මනුස්සයෙක් හම්බුනේ. කොහොම හරි මට මාව නිදහස් කරගන්නම වෙනවා. හැමෝම කියන යක්ෂණී ඇත්තටම මේ කැලේ ඉන්නවද? නැත්තම් මේක කතාවක් විතරද? හැබැයිට මේ යක්ෂණී මෙතන ඉඳලා ඉස්සරහට ආවොත් මම මොකද කරන්නේ? මොනවද මම මේ හිතන්නේ?
එහෙම වෙන්න බෑ. මේව හිතලා හිත බය කරගන්න හොඳ නැහැ. ගොඩක් දුර පයින් ආවා. දැන් අර ලොකු ගහ යටින් වාඩි වෙන්න ඕනේ. හරිම මහන්සි. එයාට ටිකක් කෑම තියන්න. ඇහැරුණාම එයාට ගොඩාක් බඩගිනි වෙයි. ඇහැරිලා කෑම දැක්කහම සතුටු වෙලා මට උදව් කරයි. අපොයි ටිකක් විවේක ගන්න වාඩුනා විතරයි නිින්ද ගියානේ. ඒක නෙමෙයි. මෙතනට කෑම ආවේ කොහෙන්ද? මම වගේම කවුරු හරි පාරේ යන ගමන් බඩගිනි ඇති කියලා තියලා යන්නේ නැති. කමක් නැහැ. මේක කාලා ආයි පයින් යන්න පටන් ගන්න ඕනේ. ඒයි නවතින්න. කෑම්වල මිල නොදී කොහෙද යන්නේ? කෑමවල මිල? කවුද ඔයා? මම ඇයි ඔයාට කෑම වලට සල්ලි දෙන්නේ? මාව දැක්කම තේරෙන්නේ නැද්ද? මම කවුද කියලා? මාව දැක්කම ඔයාට බයක් හිතෙන්නේ නැද්ද? නෑ හිතෙන්නේ නෑ. මම කාටවත් බය නැහැ. එහෙනම් ගොඩාක් හොඳයි. ඒත් මගේ කෑමවල මිල නොදී ඔයාට කොහෙවත් යන්න බෑ. හරි කියන්න. කොච්චර සල්ලි දෙන්න ඕනද? මම දැම්ම දෙන්නම්. නෑ සල්ලි දීලා මගේ කෑමවල මිල ගෙවන්න බෑ. මගේ කෑමවලට මිල ගෙවන්න නම් ඔයා මාවත් එක්කගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මොනවද මේ කියන්නේ? මම කොහේ එක්කයි යන්නද? ඔයයි ඔයාට තනියෙන් යන්න බැයිද? මට තනියම යන්න පුළුවන් නම් ඔයාට කියනවද? දැන් කියන්න. ඔයා මාව එකගෙන යනවද? නැත්නම් මෙතනම පණ අතාරිනවද? මේ යක්ෂණී මං එක්ක යන්න හදන්නේ ඇයි? ඒත් මෙයාව එකගෙන ගියේ නැත්තම් මට මෙතනින් යන්න දෙන්නෙත් නෑනේ. අනිත් පැත්තෙන් ගමේ එකා මැරෙනවා. මම මොකද කරන්නේ? ඉස්සෙල්ලා මෙයාව එක්කගෙන යමු. ඊට පස්සේ වෙන දෙයක් බලමු. හරි යමුකෝ අපි. අපොයි අම්මෝ මොනතරම් බරද? ඒයි වැඩි කතා ඕන නෑ. අමතක කරන්න එපා ඔයාගේ කයේ යක්ෂණියක් ඉන්නේ කියලා. පොඩ්ඩක් හරි විකාර කතා කිව්වොත් දන්නවනේ. දැන් මගේ පලිය ගන්න එක කාටවත් නවත්තන්න බෑ. ඔයාට ගොඩාක් ස්තුතියි. මම යනවා. හරි. මට මුකුත් තේරුණේ නැහැ. මේ යක්ෂණී මගේ කරේ නැකලාවේයි. මොනවා වුණත් මම ඉස්සෙල්ලා වෙද මහත්තයා එක්ක කතා කරලා ඉන්නම්. මේ මොකද්ද? මොකද්ද ඔයා කරන්නේ? මගේ ගෙල අතාරින්න. ගෙල අතාරින්න? ඔයාගේ ඇහැ ගලවන්නේ නැතුව ගෙල අතාරින්නේ නෑ. ලාල් ඉක්මනට එන්න. මාව බේරගන්න. හාමිනේට මොකක් හරි වෙලා මාව මරන්න හදනවා. ඇයි මේ අතාරින්න සුමිත් මහත්තයා අතාරින්න. මෙයා මනුස්සයෙක් නෙමේ. මෙයා මස් වැද්දෙක්. මෙයාගේ හිතේ කිසිම අනුකම්පාවක් නෑ. මෙයා මරන්නේ නැතුව මම කොහෙවත් යන්නේ නෑ. ඔයා මේ මොනවද කියන්නේ? සුමිත් මහත්තයා ඔයාට කොච්චර ආදරේද? අතාරින්නකෝ යාව. අනේ මාව බේරගන්න. මට මෙයා එක්ක ඉන්න බෑ. අපොයි අම්මෝ නූලෙන් බේරුනේ. ලාල් හාමිනේගේ වැඩ අස්සේ මට තේරෙනවා එයාගේ ඇතුළේ වෙන කවුරු හරි ඉන්නවා කියලා. ඉක්මනට ගිහින් වෙද මහත්තයාව එක්කගෙන එන්න. මෙහෙම වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැහැ මෙයාව. හරි මම දැම්ම යන්නම්. ඔයා මෙච්චර දුර ජීවිතේ පරදුවට තියලා ඇවිත් ඉද්දී මම කොහොමද බෑ කියන්නේ? අනික ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. යමු එහෙනම් බලමු මට ඔයාලට උදව් කරන්න පුළුවන්ද කියලා. අපි ඔයාට සදා කාලෙටම නායකත්ව වෙනවා වෙද මහත්තයෝ. තවත් පරක්කු නොකර දැම්ම යමු එහෙනම්. අනේ වෙද මහත්තයෝ කොහෙද යන්නේ? ඉක්මනට සුමිත් මහත්තයා ගෙදරට යමු. සුමිත් මහත්තයා දැම්ම ඔයාට එන්න කිව්වා. හාමිනේට එක විකාර වෙනවා. දෙවියනේ ඉක්මනට යමු. ඔයත් එන්න. සුමිත් ගෙදර වැඩේ ඉවර කළා. එතිනින්ම ඔයත් එක්ක යමු. හරි යමු අවුලක් නැහැ. වෙද මහත්තයෝ බලන්න මගේ හාමිනේට මොනවද වෙලා තින්නේ කියලා. එයා මාව මරන්න හදනවානේ.
දෙවියනේ මොන විනාශයක්ද මේ? ඔයාගේ හාමේ නෙමෙයි මේ ඉන්නේ. එයාගේ ඇඟ ඇතුළට අර තනියා යක්ෂණී රිංගලා. මොනවද මේ කියන්නේ? එයාට ගමට එන්න බැහැනේ. එයා කොහොමද මෙහෙට ආවේ? ඔයාද එතකොට යක්ෂණීව එක්කගෙන ආවේ. ඒකයි ඔයාට ඒ කැලේ පහු කරන්න පුළුවන් වුණේ එහෙනම්. ඔව් ඔව් මම එයා එක්කමයි ආවේ. කිව්වා නේද මම එනවා කියලා. මම මේ මුකුත් දැනගෙන හිටියේ නැහැ. මොකද උනේ කියලා මට කරුණා කරලා කියන්න. මම ඔයාලට කිසිම හානියක් කරන්න ඕනේ නැහැ. මම කියන්නම් මම මේ සුමිත් ගෙදර සුළු සේවිකාවක් වෙලා හිටියේ. සුමිත් මේ ගමේ ගොඩාක් අයගේ ඉඩම් ඔප්පු හැංගුවා. මම දවසක් ඒක දැක්කා. දැක්කට පස්සේ දුවන්න හදද්දි මාව අහුණා. මේ සුමිත් මගේ එක හැක් ගලවල දැම්මා. මම විඳ මැරුණා. මට මෙයාගේ එක හැක් ඕනේ. නැත්තම් මට සැනසීමක් නැහැ. අනේ කරුණා කරලා මට සමා වෙන්න. මම මේම වැරද්දක් ආයේ කවදාවත් කරන්නේ නැහැ. මට වැරදුනා. මට සමා වෙන්න. නෑ ඔයාට සමාවක් නෑ. මම ඔයාට සමාව දෙන්නේ නැහැ. බලන්න කවුරු හරි වරදක් කළාම ඒ වරදට ඒ වගේම දඩුවමක් දුන්නොත් එයයි ඔය අතර තියෙන වෙනස මොකද්ද? ඔයා එයාට සමාව දීලා වෙන මොකක් හරි ඉල්ලන්න. ඔයාගේ කතාව මගේ හිතට වැදුනා. හොඳයි. මම මෙයාට සමාව දෙන්නම්. හැබැයි ඒ වෙනුවට හැමෝගෙම ඉඩම් ඔප්පු ටික ආපහු දෙන්න ඕනේ. මම දැන්ම ඔක්කොම දෙන්නම්. වෙද මහත්තයෝ මාවයි හාමිනේවයි බේරගන්න. මගේ ආත්මයට සැනසීම ලැබුණා. මට ආයේ කිසිම පසුතැවිල්ලක් නැහැ. ඔයා මෙහෙට ආවේ ඇයි කියලා ඇහුවේ නැහනේ. මගේ ගමේ හැමෝම කොරලාවෙන් මැරෙනවා. ඒකයි වෙද මහත්තයව එක්කන් යන්න ආවේ. මෙන්න බෙහෙත. මේ බෙහෙත එකපාරක් පිව්වහම කොලරාව හොඳ වෙනවා. මම යනවා. ඔයාලා සතුටින් ඉන්න. ඔයත් පරිස්සමෙන් ඉන්න. වෙද මහත්තයෝ මෙන්න ඔක්කොම ඔප්පු ටික. සුබෝධ යමු. මේ ඔප්පු ටික හැමෝටම දීලා අපි ඔයාගේ ගමට යමු. අනිත් අයගේ දේවල් මගේ ළඟ තියාගන්න මට ඕනි නැහැ. හරි එහෙනම්. සුබෝධ තාම වෙද මහත්තයව එක්කගෙන ආවේ නැහැනේ. ඒ කියන්නේ අර තනිය හැතින යක්ෂණී සුබෝධව මරලා දැම්මද? අනේ මහත්තයා එහෙම කියන්න එපා. අපේ සුබෝධට මුකුත් වෙන්නේ නැහැ. ගමේ හැමෝගම ආශිර්වාදේ එයාගේ ඔළුව උඩ තියෙනවා. බලන්නකෝ ගමේ මිනිස්සුන්ව බේරගන්න එයා වෙද මහත්තයවත් එක්කගෙන ඉක්මනටම එයි. ඒක එහෙම වේවා. වෙද මහතා සහ සුබෝධ ගමට ඇවිත් යක්ෂණිය දීපවර එහෙට හැමෝටම දෙනවා. වෙද මහත්තයෝ අපි හැමෝම ඔයාට ගොඩක් ණයගැති වෙනවා. ණයගැති වෙන්න ඕනේ නම් සුබෝධට ණයගැති වෙන්න. මොකද මේ බෙහෙත සුබෝධ නිසයි අපිට ලැබුණේ. තනියා යක්ෂණී මේ බෙහෙත දුන්නේ. ඒ වගේම අපේ ගමත් ශාපේ මුදවගත්තේ සුබෝධ. ඒක විතරක් නෙමෙයි. මෙතනින් එහාට කැලේ මැදින් එක ගමක ඉඳන් තවත් ගමකට යන පාරේ කිසිම බාධාවක් නැහැ. ඒ යක්ෂණේ නිදහස් වුණා. සුබෝධ ඔයා වගේ කෙනෙක් ලබන්න අපි ඇත්තටම පින් කරලා තියෙනවා. ඔයා වගේ මිනිස්සු ගයක් ගන්න ඉපදේවා. ඔයා මුළු ජීවිත කාලෙටම අපිට ආඩම්බරයක් වෙලා ඉඳී. මම දැන් ගෙදර යන්නම් හවු මහත්තයා. මගේ කුසින් මොනතරම් කේන්තියෙන් ඉන්නවද කවුද දන්නේ? හොඳයි ඔයා යන්න. ලාල් ඔයා වෙද මහත්තයට කෑමයි ඉන්න තැනකුයි ලැහැත්ති කරන්නකෝ. ආයේ හොරෙන් ගෙදරට රිංගන්න ඕනේ නෑ. බය නැති වීරයෙක් වගේ එන්න. ෂා අද බලද්දි මගේ නෝනගේ මොනේ මල් පිපිලානේ. ඔයාට ගොඩාක් කතා කිව්වා. ඒකට මට සමා වෙන්න. ඔයා ගැන අද මගේ හිත ආඩම්බරයෙන් පිරීලා තියෙන්නේ. ඇති ඔච්චර වර්ණනා කරන්න ඕනේ නැහැ. දැන් ඔයාගේ අතින් හදපු රස කෑම ටිකක් දෙන්න බලන්න. ඔයා මුළු ජීවිත කාලෙම මෙහෙම ඉන්න. මේ වගේ තව ලස්සන කාටුන් බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නකෝ.